අපි මේ ලොකු කෝච්චියක් බලන්න යන ගමන් බලමු ඉතින් අට රස්නේ අපි උදායට අපි එළිය වෝක් එකක් ඇවිත් තියෙන්නේ කෝච්චියක් යනකම් දැන් ඉන්නේ මෙහෙ කෝච්චි ගොඩාක් දිගයි ගොඩක් වෙලා යනවා කෝච්චිය අපිට ගොඩක් වෙලා යනවා බලන්න පුළුවන් කෝච්චිය ආවනේ කෝච්චියක් බලන්න කියලා අන්තිමට බලන්න පුළුවන් වෙච්ච කෝච්චියක් නෑ මං කඩේට ගියපු අතරේ කෝච්චිය ඇවිල්ලා ඉතින් දැන් අපි තාම මෙතෙන්ට වෙලා ඉන්නවා දැන් වෙලාව ඇවිල්ලා 8:00 හරිද දැන් හරි අපි එහෙනම් ගෙදර පැත්තට යනවා කෝච්චියක් ආවොත් ඔයාලට පෙන්නන්න මෙන්න මෙතෙන්ට තමයි මං ආවේ හරිද මෙතෙන්ට ඇවිල්ලා තමයි මම මේවා ගත්තේ වතුරයි බීම දෙකයි හරිද ඒක අරගෙන මෙතන ඉඳන් මම ගියා අන්න අර කොනට හරිද ඒ කොනට යද්දි තමයි වැඩේ වුනේ එතකොට කෝච්චිය ඇවිල්ලා කරන්න දෙයක් නැහැ මේකෙන් තමයි අන්තිමට මේ මිස්සුනේ මම මෙතන කඩෙන් එළියට බහිද්දිම කෝච්චිය යන කෝච්චිය ගියානේ කරන්න දෙයක් මොකද පස්සේ දවසක එනවා අම්මට සිරියන දුරක් අපි අද පයින් ආව කෝච්චි බලන්න කොහෙද මෙලෝ කෝච්චිය යන්නේ අන්තිම හරිද අම්මට සිරිය වාහනය මෙතනින් හරමු නෑනේ හරි අපි එහෙනම් පුතේ මෙතනින් පනිමු මේ වාහනේට හැප්පිලා මැරෙන්න කලින් ඉතින් ඔන්න ඔහොමයි කොලෙජ් ස්ටේෂන් කෝච්චි බැලින්ද හිතනවා මේ කමන්නේ එක කෝච්චියක් කරේ අපි දැක්කනේ වෙනදා අපිට ඕනේ නැති වෙලාවට නම් කෝච්චි බලා ගන්න පුළුවන් ඕන තරම් අපි මෙතන 9 වෙනකන් හිටියත් කෝච්චි එන්නේ පුතේ හම්බෝ මේක අපිට කරන්න දෙයක් නැහැ ඒ නිසා අපි යනවා කොහොමද දඟටුන්නේ කියන්නේ දැන් හදෙන තරම් මහන්සි සාමිකා දැන් හදෙන්න යන්නේ ඊට පස්සේ මට කියනවා එයාට කෑම හදලා දෙන්න ඕනලු මං ගෙදර ගිහිල්ලා හදලා දෙනවා කිව්වේ නෑනේ මට ඔක්කොම ලේස්ටි කරලා හදලා දෙන්න කියලා කිව්වා එයා හෙච්චස් වගේ මිශ්‍ර කරලා ගන්න එක විතරයි කරන්නේ නියම හුලඟ නියම හුලඟ ආපු වාහනේ නානියක් ලෝඩින් යනවානේ ඔව් මේ වාහන ලංකාවේ වාහන වලට වඩා
ගොඩක් වේගෙන් යනවා. අපිට හුරුම නෑ අනිත් එක මේ පැත්ත මාරු වෙලා මන්න. හා. පාර පනිද්දි දෙපැත්තම බලන්න. ඒක ඔව් අපිට අමතක වෙනවා හුරුනේද? වාහනේ පැත්ත මොකද්ද කිය. අනිත් එක මේ වාහන මේ නෝමල් පාරේ යන්න පුළුවන් වේග සීමාව ලංකාවේ එකට වඩා වැඩි. ඒකින්ද මේ වාහන ගොඩක් වේගෙන් යනවා. මේ නෝමල් පාරේ පැයට කිලෝමීටර් 80කට විතර යන්න පුළුවන් මෙයාලට. ලංකාවේ එහෙම බෑනේ. මේ හයිවේ වල මේ කට්ටිය පැයට කිලෝමීටර් 140ට විතර යන්න පුළුවන්. හැබැයි ඉතින් කට්ටිය 160ට විතරක් යනවා. මේක මොකද්ද වන්න කේක කඩ රෑට තමයි මේ පටන් ගන්නේ. දවාලේ මොනවත් ඇක්ටිව් තිබුණේ නෑනේ. නේද? ආ? රෑට තමයි ඔක්කොම පටන් ගන්නේ. කොහොමත් වීකෙන්ඩ් එකේ තියෙනවානේ. හතනත් ගොඩක් ඊට පස්සේ අපි යනවා කෙලින්ම මෙහෙ. මේ වගේ දැනකින් අපිට ඔබන්න ඕනේ මේක ඒක ඔබලා ඉන්නවා අපි. යාර බොන කන දැන් තාමයි. සබ්වේ මේ තිය. උලන් ගහන්නේ මෙතනින්. උලන් වලට සල්ලි ගන්නවානේ. දෙකෙන් විතර නෑ තෙල් ගහන්න. ගහන්න උලන් මෙතනින්. ඉතින් ඒ පාටල් එක කොළ පාට ඩීසල් අනිත් එක මොකක්ද? පෙට්‍රල් එක. පාඩ එයා කොනේ පොලිසිය. රතුයි නිලුයි පාඩපත් වෙන පොලිස් කාර් එක. තව යන්න තියෙනවා. මෙන්න අහුරු වර්ගයේ කාර්යයක් එනවා. ලස්සනයි. CBS Pharmacy beer and wine තියෙනවා. ඔයාලට බොන්න තියෙනවා. iPhone repair කරගන්න පුළුවන්. සුවඳක් කියන එක. සුවඳක් කියන? සුවඳක් කියන්නේ ඉතින් අර ගඳ. කොළ පොඩි වුණා. දැන් එහෙනම් යාළුවනේ වීඩියෝ එක කොයි වෙලාවෙ එන්ඩ් වේද කියලා අපිට කියන්න බෑ. චාමිකාවන් මොනවද අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ. අපි දැන් වීඩියෝ එක එකින්ද එන්ඩ් කරනවා. නෑ අපි රෙකෝඩ් වෙන්න තියලා අපි වීඩියෝ එක එන්ඩ් කරමු. ඔව්. හරිද? හායි අලුත් වීඩියෝ එකෙන් හම්බෙනකම් ගිහින් එන්න. සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. හරිද? එහෙනම් වීඩියෝ එක කොයි වෙලාවෙ හරි එන්ඩ් වෙයි.